hello welcome guys ඉතින් කොහොමද ඔන්නවල වෙනද වගේ මම තුලා ඉන්නේ මගේ Aqualox LK YouTube channel එකට. ඉතින් අවුරුදු වෙනුවෙන් ගේන වීඩියෝ එක තමයි මේක. ඉතින් ළඟම අවුරුදුත් වෙනවා. ඉතින් උදා වෙන අලුත් අවුරුද්ද වලට සාමින් සතුට පිරි සුබ නවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව වැඩියෙන් මාළු ගේන්න පුළුවන් වෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. ඔයා දන්නවද මේ මාළුවා ටැංක් එකේ තිබ්බොත් වෙන මාළුන්ට සෙවා වෙන්න තියා හිතා ගන්නවත් බෑ. ඉතින් අපි බලමු කවුද මේ මාළුවා කියලා. Hey guys, welcome back to Aqualox LK. ඔයාලා fish lover කෙනෙක් නම් මේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි ඉස්සෙල්ලා මාළුවා ගේන්නම්. ඔයාලා මෙන්න මේ ඉටි බෑග් එක ගන්නම් වැඩි හිතන්න එපා. ඔන්න දැන් මාළුවා ගෙනල්ලා ඉවරයි. අපි මෙයාව acclimate වෙන්න දාගමු. වීඩියෝ එක boring වෙන නිසා මම මාළුවා ගෙන්න යනකොට නම් වීඩියෝ කරේ නැහැ. මේ මාළුවා ඇක්ලිමේට් කරගන්න කල මේ මාළුවා ගැන සරලව කතා කරමු. ඉතින් මම මෙයා ගැන සාමාන්‍ය හැඳින්වීමක් කරන්නම් බිගිනර් කෙනෙක්ට වැදගත් වෙයි. චැනල් ලිම්බටා ගානට් කියන්නේ ස්නේක් කෙට් කියන මාළු පවුලට අයත් වෙන ෆ්‍රෙෂ් වෝටර් මාළුවෙක්. මෙයාට ස්නේක් කෙට් කියන්නේ එයාලගේ ඔළුව සර්පෙක් වගේ පේන නිසා මෙයා සාමාන්‍ය ව්‍යාප්ත වෙලා ඉන්නේ දකුණු පූර්ව ආසියාවේ තමයි දකින්න ලැබෙන්නේ. ලංකාවේ ස්වභාවික පරිසරයේ මෙයා දකින්න ලැබෙන්නේ නැහැ. දකුණු පූර්ව ආසියාවේ වැව් ගංගා කුඩා වැලි පොකුණු වගේ ස්ථානවල මෙයා ජීවත් වෙනවා. සාමාන්‍ය මෙයාට අඩු ඔක්සිජන් තියෙන වතුරක උනත් හොඳින් හැඩ ගැහෙන්න පුළුවන්. ඊට පස්සේ ගියාම මෙයාලගේ ශාරීරික ලක්ෂණ ගැන කතා කරනවා නම් මෙයාලා සාමාන්‍යයෙන් දිග සෙන්ටිමීටර් 20ක් 30ක් පමණ දික් වෙනවා වර්ධනයක් තියෙනවා. මෙයාට දිගැටි ශරීරයක් තමයි සහ විශාල හිසක් තමයි තියෙන්නේ. ඊට පස්සේ දත් තියෙනවා. වර්ණය බොහෝ විට දුඹුරු සහ කළු පැහැති ඩොට් සහිත වගේ තමයි මෙයා චන්න ලිම්බට් ගාන් කියන කෙනාගේ වර්ණය තියෙන්නේ. ඊට පස්සේ මෙයාලගේ ආහාර ගැන කතා කරොත් මෙයාලා ස්වභාවික පරිසරේ නම් කුඩා මාළු කීටයන් වගේ දේවල් තමයි ආහාරයට ගන්නෙ. අපි මෙයාලව ඇක්වේරියම් එකක් තුල ඇති කරනවා නම් අපිට මෙයාලට පැලට් වර්ග වලට හුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ ගියාම ලයිව් ෆීඩ් දෙන්න පුළුවන්. ඉස්සෝ සාලේ වගේ දෙන්න පුළුවන්. වර්ම් වර්ග වගේ දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලගේ විශේෂ ලක්ෂණ විදිහට අපි කතා කරමු. මෙයාලට තියෙනවා පෙනහළු දෙයක්. මෙයාලට වතුර ඇතුලේ ඔක්සිජන් කර්මල් වලින් පෙරලා ගන්න බෑ. මෙයාලා වතුර උඩට ඇවිල්ලා තමයි යාලගේ පෙනහළු වලින් හුස්ම අරන් හුස්ම ගන්නෙ. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් ලංකාවේ ස්නේක් හෙඩ් වර්ග නැද්ද ස්වභාවික පරිසරේ? ලංකාවෙත් ඉන්නවා. චන්නා ස්ට්‍රීටා මං ප්‍රොනවුන්ස් කරා හරියට දන්නේ නැහැ. සාමාන්‍ය අපි ලූලා කියන්නේ අන්න එයාලට තමයි ලංකාවේ ඉන්න ස්නේක් හෙඩ් වර්ගයක් තමයි චන්නා ස්ට්‍රීටා එහෙමත් නැත්නම් ලූලා කියන්නේ. මෙයාලා සාමාන්‍ය ආහාරයට ටිකක් ඉතා ප්‍රසිද්ධ මාළුවෙක්. මෙයාලගේ සාමාන්‍ය වර්ධනය සෙන්ටිමීටර් 60ක් 90ක් දක්වා වර්ධනය වෙනවා. ඊට පස්සේ ගියාම තව ඉන්නවා ශ්‍රී ලංකා දේශීය වර්ග. ලංකාවට පමණක් සීමා වූ කට්ටිය ඉන්න කුඩා ප්‍රමාණයක්. එයාලා ඇක්වේරියම් සඳහාත් මේ වෙන විට ඇක්වේරියම් වල මිලදී ගැනීමට ඉන්නවා. ඉතින් අද අපි කතා කරේ චන්න ලිම්බටා ගානට් ගැන. අපි වෙනම දවසක් කතා කරමු ලංකාවට පමණක් ආවේනික වුණ ස්නේක් හෙඩ් වර්ග ගැන. අපි ඒක වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ඔයාලට මේ පේන්නේ දැනට දවස් ඒ කියන්නේ ටැංකියට දාගෙන දවස් 3කට විතර පස්සේ මාළුවා. ඊට පස්සේ දැන් ඔයාලට පේන්නේ හරියටම සතියකට පස්සේ මෙයාගේ ටැංක් එක මාරු කරලා තියෙනවා. ඔයාලට පේන වෙදී ඇක්ටිව් විදියට හොඳට ඉන්නවා මාළුවා. දැන්ට නම් එහෙම අවුලක් නැහැ. අවුලක් වෙන්න විදියකුත් නැහැ. දැන් මෙයාගේ කලර්ස් එහෙම ටිකක් කලර්ස් කියන්නේ මෙහෙම ලොකු කලර්ස් එකක් නැහැ මෙයාගේ. අර වරල් උඩ එහෙම පොඩි කහ පාටක් වගේ දැන් පේනවා. ගේනකොට නම් මුකුත්ම තිබුණ නැහැ. දැන් පොඩ්ඩක් අර කහ ගතිය ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ වරල් උඩ වලට පේන වෙති චූටි නිකන් තීරුවක් වගේ කහ පාටට තියෙනවා. ඉතින් මෙයාගේ මං හොයලා බලපු විදිහට මෙයාගේ මේ පොඩි කාලේ විතරයි මේක තියෙන්නේ. ලොකුනහම මේක නැති වෙලා යනවා. හරි කොහොම හරි අද වීඩියෝ එකෙන් කතා කරේ චන්න ලිම්බටා ගානට් ගැන. මේ මාළුවා ගැන ඔයාලට පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මං හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න Aqualox LK YouTube channel එක subscribe කරලා like එකකුත් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් තවත් වීඩියෝ එකක් ගේන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා මේ Aqualox LK.